හායි හායි මම නිමේෂා මං මෙහෙම කිව්වට මුකුත් හිතන්න එපා. මං කියන්නේ මගේ අදහස. ගොඩක් පිරිමි අය හරි ගෑනුවට ගොඩක් කරදර කරන බබාලා හැදුවට පස්සේ සලකන්නේ නැති එහෙම දුෂ්ට අදහස් තියෙන අය හින්දා තමයි ගොඩක් අය කාන්තාව රට යන්නේ. ඉතින් එහෙම රට ගිහිල්ලත් ඒගොල්ලෝ ගොඩාක් දුක් විඳිනවා. ඒ දුක් විඳලා ගන්න සල්ලි ආයි නැවත ලංකාවට එවුවට පස්සේ අර මිනිස්සු කරන්නේ ඉතින් ඒවා සිගරට් බීලා, රක්කු බීලා, අරවා මේවා කරලා නාස්ති කරන එක. ඒ ගියපු මිනිස්සු ලංකාවට එනකොට කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක හින්දා ඔය රට ඉන්න අක්කලා තමන්ගේ සල්ලි ටික තමන්ගේ පොතට දාගන්න. එහෙම එක කසාද සැමියා ලංකාවේ ඉන්නවා නම් ඒ සල්ලි එවන්න එපා. තමන්ගේ දරුවන්ට මොනවා හරි අරන් දෙන්න ඕන නම් තමන්ගේ අම්මා එහෙම ඉන්නවා නම් එහෙම අම්මගේ පොතට දාන්න කීයක් හරි. දරුවන්ගේ අවශ්‍යතා නිසානේ ගොඩක් දුර රට යන්නේ. ඉතින් ඒක හින්දා ඔයා ලංකාවට එනකොට ඔයාගේ සල්ලි ටික නැති කරන්න දෙන්න එපා. ආයෙමත් ඔයාට රටම යන්න වෙලා ජීවිතේ පව නැති කරගන්න හිතේවි. පිරිමි අය කොහොමත් කපටිනේ. අනික පිරිමි අය හරි පෙරේතයි. කන්න බොන්න එහෙම පෙරේතයි. ගැහැණු සමාජයට නොකියුවට පිරිමි අය ගැහැණුව වලට යවාගෙන හම්බ කරගෙන කනවා ඉතින්. ඒක තමයි ඇත්තටම කවුරුත් සමාජයට නොකියුවට ඇත්තම தත්ත්වය. ඒක හින්දා රටේ ඉන්න අය අහුවෙන්න එපා. තමන්ට හම්බ කරලා කන්න අඳින්න දෙනවා නම් ගෙදර ඉන්න පිරිමි අය ඒගොල්ලෝ රට යන්නේ නැහනේ. ඒක හින්දා ඔය සිගරට් අරක්කු මොකොත් ගේන්න එපා. තමන් හම්බ කරලා ලංකාවට එනකොට දරුවන්ට ටොපි චොක්ලට් එහෙම අරන් එන්න ඒක ප්‍රශ්නයක් නැහැ. කොහොමත් අම්මා කෙනෙක් දරුවන්ට නොදී ඉන්නේ නැහනේ. අනවශ්‍ය දේවල් වලට සල්ලි වීදම් කරන්න එපා. තමන්ගේ ලොකුම අරමුණේ තියෙන රට යන අයගේ තමන්ගේ දරුවෝ තමයි. ඒ දරුවන්ට ලොකු අධ්‍යාපනයක් දෙන්න. ඒව තමයි ඉතින් බලාපොරොත්තු රට ගිහලා හම්බ කරන්නේ. ඉතින් රට යන අය තමයි ගොඩක් ලාට ඔය ගෙවල් දොරවල් හදාගෙන මහන්සි වෙලා ඒ වුණාට සමහර වෙලාවට ඒ හම්බ කරන සල්ලි නැති කරන්නත් පුළුවන්. ඒකින්ද බොහොම ආදරෙන් ඉල්ලනවා කවුරු කොහොම කිව්වත් මේක බලන ඔයගොල්ලන්ට මම කියන්නේ තමන්ගේ සල්ලි තමන්ගේ පොතේ දාගෙන ඉතුරු කරගන්න. ගොඩක් දෙනෙක් NRFC account එකක් open කරනවා ඇතිනේ. ඒකට හරි යවා ගන්න. එහෙම තමයි ඉතින් සල්ලි නාස්ති කරන්න එපා. විශේෂයෙන් තමන්ගේ සැමියා වුණත් කවුරු වුණත් පිරිමි අයට බොරුවට කන්න අඳින්න අරවට මේවට වීදම් කරන්න එපා. තමන්ට පුළුවන් නම් රට ගිහිල්ලා හම්බ කරන තමන්ගේ දරුවෝ ටික හදාගන්න. අනේ හොඳයි ඩිවෝස් වෙන්න. එහෙම මිනිසුත් එක්ක ජීවත් වෙන්න එපා. මම නම් හරි තරහයි පිරිමින්ට කන්න අඳින්න දෙන ගෑනුන්ට. පිරිමි හරි එක්තරා විදිහක් නේ. ඉතින් කවුරුත් කියන්නේ නැහැ.